ඔයත් ඉස්කෝලේ ගියේ නැද්ද? ඔව් මමත් ගියේ නෑ. ඇයි අපි දෙන්න ඊයේ කතා වුනේ? ඔව් විභාග ඉවරලා තියෙද්දි ඉස්කෝලේ ගියේ මොනා කරන්නේ? ඒක තමයි. මේ ඕගොල්ලෝ ඉස්කෝලේ අවසාන දවස් මොනවද කරන්නේ? අපි නා ඇති වෙන්න වතුර ගහ ගන්නවා. ඉස්කෝලේදි ගහන වතුර පාරවල් විතරද? ඇයි බස් එකට වදින වතුර පාරවල්? ආපෝ ඔව් අපිත් දානවා ඉතින් අපිත් අතාරින්නේ නැහැ. නැත්නම් පේන්න බෑ ඔය බෝයි ස්කූල් එකේ ළමයිව. ඒක තමයි. අපේ මිස්ලා නම් බයනවා. එහෙම වැඩක් නෑනේ. අපිත් වතුර ගහන්න එපා. අපි නම් අතහරින්නේ අපිත් වතුර ගහනවා. මේ තාත්තා කතා කරනවා එනවා. මං හවස් වෙලා එන්නම්. හා මේ රණුල්ලා දේවානම් පීතිසරතුමා හොඳ වෙලාවට මුවා පස්සේ පැන්නුවේ නේද? ඇයි? නැත්තම් ඉතින් අපිට බුද්ධ ආගම හම්බෙන්නේ නෑනේ. ඒ මොකද? අයියෝ පහවසරේ නේද? ඒකවත් දන්නේ නැද්ද? පහවසරේ වුණාට නොදන්න දේවලුත් තියෙනවානේ. හරි එහෙනම් අහගන්නකෝ. හරි එහෙනම් කියන්නකෝ. දේවානම් පීතිසරතුමා මුවා පස්සේ එළවනකොට තමයි මිහිඳු හාමුදුරුවෝ දේවානම් පීතිසරතුමාව දැක්කේ. එතකොට මිහිඳු හාමුදුරුවෝ දේවානම් පීතිසරතුමත් එක්ක ඇති වුණ සාකච්ඡාවෙන් තමයි බුද්ධ ආගම ලැබුණේ. හරි මට මතක් වුණා. පොසොන් පෝයත් ළඟ එනවනේ. පොසොන් පෝයට අපි මොකද්ද කරන්නේ? පොසොන් පෝයට අපි දන්සලක් දෙමු. ඒක හොඳයි. අපි අනිත් අයටත් පණිවිඩය දෙමු. ඒක හොඳයි. අනිත් කට්ටියගෙනුත් අහලා බලමු. හිමාස් පොසොන් පෝය ළඟෙද්දී මට නම් මතක් වෙන්නේ අපේ ගමේ ගිය පාර ගහපු භූත මන්දිරේ. ඒකනේ තින්න. කාන්ති ඇන්ටිගේ දුවගේ ඇඟට මිනි පෙට්ටි නිදන් ඉඳපු මිනිහ පැනලා මාරා කර දැබ්බයන්නේ උනේ. ඇයි තිලින මමත් එතන හිටියේ? මාර දිවිල්ලන්නේ දිව්වේ. බඩ පැන්නකම් හිනා. අක්කද ඉස්කෝලේ ගියේ නැද්ද? නෑ නංගි මට සනීප නෑනේ. මෙහා කියන්නේ බොරු. මෙයා හරි කම්මැලි. මම වගේ ඉගෙන ගන්න උවමනාවක් නෑ. අනේ මේ කටවහ ගන්නවා. ඒත් අක්ක ගොඩක් මහන්සිලා වැඩ කරනවානේ. ඒකනේ නංගි. මේ ඒක නෙමෙයි අක්කේ. අපි පොසොන් පෝයට දන්සලක් දෙමුද? ඒක නම් හොඳ අදහස. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා කතා කරගමු. මම ගිහින් එන්නම්. අපි හෙට කතා කරගමු. හිමාශය කොහේ යන ගමන්ද? කඩේ යන ගමන්. මේ ඒක නෙමෙයි. අපි දන්සලක් දෙන්න හිතන් ඉන්නවා. අයියත් එනවද උදව් කරන්න? හා ඒක හොඳයි. මොන වගේ දන්සලක් දෙන්න හිතන් ඉන්නේ? දැන්ට අයිස්ක්‍රීම් දන්සලක් දෙන්න හිතන් ඉන්නේ. ගොඩක් සෙනගෙයි. ඒක තමයි. අපි සල්ලි එකතු කරන්නේ කොහමද අයියේ? අපේ අම්මගෙන් අහලා ගෙවල් ගන්න ගිහිල්ලා සල්ලි එකතු කරමු. ඒක හොඳයි. එහෙනම් මම ගිහින් එන්නම් අයියේ. අක්කේ පාරදී හිමාශයව හම්බුණා. ඉතින් මම දන්සල ගැන කතා කරා හිමාශයත් එක්ක. ඉතින් හිමාශ් මොනවද කිව්වේ? අම්මලාගෙන් අහලා සල්ලි එකතු කරන්න යනවා කියලා තමයි කිව්වේ. අපි අම්මගෙන් අහමු. අම්මා හා කිව්වොත් අපිටත් පුළුවන් සල්ලි එකතු කරන්න යන්න. ඒක හොඳයි. අද හවසේ දන්සලට සල්ලි එකතු කරන්නත් යනවා කිව්වා. අපිත් යමු. ඕ ඒක හොඳයිනේ. යන්. ඔක්කොම හරි. රණුල්ලගේ තාත්තයාට සල්ලි එකතු කරන්න යන්න දුන්නේ නෑනේ. ඒක තමයි. එතකොට සල්ලි එකතු කරන්නේ ඔයා. එතකොට සල්ලි පිළිවෙලට ලියාගෙන එයාගේ නම ඉස්සරහින් සල්ලි ටික දාගෙන පිළිවෙලට එකතු කරන්න ඕන. එතකොට අපි සල්ලි එකතු කරන්නේ අද නෙමෙයි. සෙන්සුරාදා. හරිද? එතකොට බලෙන්ම සල්ලි දුන්නා. බලෙන්ම දුන්නොත් අපි ගමු. එහෙම හැරෙන්න අපි අනිත් ටික එකතු කරන්නේ සෙන්සුරාදා. හරිද? එතකොට අපි දැන් ගෙවල් වලට ගිහින් ඒගොල්ලන්ට කරදර කරන්න ඕනේ නෑ. ඒගොල්ලන්ට පුළුවන් නම් විතරක් දෙන්න කියලා කියන්න ඕන. හරිද? එතකොට කාට හරි තියනවද වෙන ප්‍රශ්න? හරි මම ඒව පිළිවෙලටම ලියා ගන්නම්කෝ. ගෙදර කවුද? ගෙදර කවුද?
අපි දන්සලකට ආධාර ගන්න ආවේ. අද සල්ලි ගන්න ඇන්ටි සෙන්සුරාලා ගන්නේ ඇන්ටිට කීයක් හරි ආධාර කරන්න පුළුවන්ද 1000 අම්මෝ ගොඩක් පින් සිද්ධ වෙච්චා ඔක ලියලා අපි ගිහිල්ලා එන්න ගෙදර කවුද? ගෙදර කවුද? අංකල් අපි ආවේ දන්සලක් ගන්න. අපි ආවේ ඒකට ආධාරයක් එකතු කරන්න. රුපියල් 500ක්. බොහොම ස්තුතියි. ලියාගන්න. අපි ගිහින් එන්න. මේ සමිත්මා අද කීප දෙනෙක් බලෙන් සල්ලි දුන්නානේ ඔව් ඇයි? අපි එකකින් බිම් පැකට් ගෝ මේ යකා උස්සන්න එපා. පින් වැඩ කරන්න ගිහින් පව් වැඩ කරන්න මොකද? හරි හරි ඕකට උත්තර තරහ ගන්න එපා යන් ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද ගෙදර කවුද? අයියෝ මේ ගෙදර නම් කවුරුත් නෑ වගේ. අදට ඇති ගොඩක් එකතු කරානේ. අපි යන්නම්. යමු. මාර වැඩේන වෙලා තියෙන්නේ. අශාන්ගේ තාත්තා පොල් ගහකින් බැලන්නේ. සාන් පව් නේද ඒක තමයි. අසාන්ගේ තාත්තා පොල් කඩ් ගස්වල පොල් කඩලා අමාරුවෙන් ජීවත් වෙන්නේ මොකද්ද දැන් අපි කරන්නේ? අපි අපේ කට්ටියගෙන් අහලා බලමු 1000යි 500යි 2000යි ඔක්කොම 50500යි. මේ අපිට හොඳම හොඳ දන්සලක් කරන්න පුළුවන් නේද? මේක මේ කවුරුත් නොකරපු කන්දාන්සලක් දෙන්න පුළුවන්. ඒක තමයි. මාර වැඩි වෙලා තියෙන්නේ මොකද්ද? අපේ අසාන්ගේ තාත්තා පොල් ගහෙන් වැටලා හොඳටම අමාරු වෙලා අයියෝ දැන් ඉතින් අයිස්ක්‍රීම් දන්සල දෙන්න වෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ? මේ අපි මෙහෙම කරමුද? මේ දන්සලට එකතු කරපු සල්ලි අපි අශාන්ගේ තාත්තට බෙහෙත් වලට දෙමුද?